අවුරුදු 5125කට කලින් මේ ලෝකේ එක්තරා ශිෂ්ටාචාරයක් තිබුණා. මරණය ඔවුන්ගේ ජීවිතේ එකම පරිමාර්ථය කරගත්ත. මෙලොව ජීවිතේ ගත්ත හැම හුස්මක්ම, හැම අඩියක්ම, නිර්මාණ කළ හැම නිර්මාණයක්ම, ගොඩනැගුව හැම දේවාලයක්ම, හැම පන්සලක්ම ඔවුන් ගොඩනැගුවේ පරලොව වෙනුවෙන්. අද වෙනතුරුත් ලෝකෙ උතුරු කොනේ ඉඳලා දකුණු කොනට වෙනකන් මුළු ලෝකෙම හැම රටක්ම මේ ශිෂ්ටාචාරය ගැන අධ්‍යයනය කරනවා. හැබැයි ඔයාට විශ්වාසද අපි මේ ශිෂ්ටාචාරය ගැන, ඔවුන්ගේ නිර්මාණ ගැන ඉගෙනගත්ත දේවල්, දන්න දේවල් 100%ක්ම ඇත්ත කියලා? ප්‍රශ්නාර්ථ ගොඩක් පොදි බැඳගෙන මේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන යමු මාත් එක්ක ලෝකයේ පැරණිම සහ ලොකුම අභිරහස් වලින් එකක් ඉදිරිපසට. පෞරාණික ලෝක පුදුමහතෙන් අද වෙනකොට ඉතුරු වෙච්ච අන්තිම ලෝක පුදුමය ඉදිරිපසට. ඊජිප්තුවේ පිරමීඩ ඉදිරිපසට. Welcome you to Cairo. It's now 20 minutes past 2 a.m. local time. Ciao, piacere! Wow! So for this, it's like 25, right? Yes, 25. Okay, thank you. You will be famous! Oh, thank you! දැන් වෙලාව 3:30යි. අපි හෙට උදේ 7:00 වෙද්දී කාලා බීලා ඉඳගෙන ඔක්කොම කරගෙන යන්නට යන්න ඕනේ. මොකද හෙට උදේම අපිට පිරමිඩ්ස් බාන්න යන්න තියෙනවා. ඉතින් දවසම අපි එළියේ ඉන්නේ. මම හිතන්නේ මේ දවස් 13 තයිකර උදේම නැගිටින්න තියෙන දවස් 13ක්. මේක අර අපි සාමාන්‍යයෙන් වන්ඩර්ලස්ට් ජාතියේ මේ ඇඩ්වෙන්චර් එකක් නෙවෙයි. නමුත් මේක පැකේජ් එකක් ඇත්තම කිව්වොත්. ඒකට හේතු දෙකක් තියෙනවා. තමයි කල්චරල් රීසන්ස්. මෙච්චර ලොකු හෙරිටේජ් එකක් තියෙන රටකට ඇවිල්ලා අපි ඒකේ තියෙන හිස්ටොරිකල් පාර්ට් එක තේරුම් ගන්න නැතුව පිරමිඩ්ස් බලන්න ආවයි කියලා ඒක ඉස්සරහ ෆොටෝ එකක් ගහලා වීඩියෝ එකකට දානවා එක මට ඇත්තම තේරුමක් නැහැ. ඉතින් මම ආසයි ඒක තේරුම් ගන්න. මේක මගේ පුංචි කාලේ ඉඳන් බකට් ලිස්ට් එකේ තිබ්බ රටක්. අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න කාලේ ඉඳන්. ඉතින් අනිවාර්යෙන් ඒතර ගයිඩ් කෙනෙක් එක ගියාම ඔයාලට ඒකේ තියෙන වටිනාකම ගොඩක් තේරෙනවා. ඒගොල්ලෝ හොඳට කියලා දෙනවා. ඉතින් එතකොට මම හිතනවා ගොඩක් රසවත් සහ වැදගත්. පුළුවන් තරම් උපරිම මට මේ රට ගැන දැනගෙන යන්න ඕනේ, මේ පිරමිඩ්ස් ගැන දැනගෙන යන්න ඕනේ කියන අදහසින් තමයි ආවේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ගයිඩ් කෙනෙක් එක්ක මේ ගමනම යන තීරණය කරේ ඒ හින්දා. අනිත් හේතුව තමයි මෙහි සංස්කෘතිය. මෙහි සංස්කෘතිය එක ඩීල් වෙන්න ටිකක් අමාරුයි ෆොරිනර්ස්ලට. මේ පොලිසිය ගොඩක් ස්ට්‍රික්. ඉතින් ඒ හින්දා ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ගොඩක් තැන්වලදී. කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට ටිකක් අමාරු රටක්. ඔයාලට බලන්න පුළුවන්, පෙන්වන්න හරි විදිහට ටිකක් අමාරුයි. අපි ඇත්තටම අරන් ආවේ පුංචිම මේ කැමරාවයි ෆෝන් එකයි ඇක්ෂන් කැමරාවයි විතරයි. ගොඩක් තැන්වලට මයික්‍රොෆෝන්වත් ඒගොල්ලන් ඇතුල් කරන්න දෙන්නේ නැහැ. මේ වගේ තැන්වලට පැකේජ් එකක් අරන් ආවම ඔයා මුලින් ඉඳලා අඟට වෙනකම්ම ඔයාව වගේ සේෆ්ටි එක ගැන ඒගොල්ලන් හිතනවා. ගයිඩ් ඉන්නවා. ඔයගොල්ලන්ට හැමදේම ඒගොල්ලන් ත්‍රූ කරගන්න පුළුවන්. දැන් එයාපෝට් එකේ වුණා වගේ අපි ගොඩක් තැන්වලදී අඩුම ගානේ චෙක් උනේත් නැහැ අපේ ලැගේජස්. ඒව ඔක්කොම පාස් කරන් ගියා අපිට හිටපු ගයිඩ් හින්දා. මෙන්න මේ රීසන්ස් දෙක හින්දා තමයි මම මේ වගේ චොයිස් එකකට ගියේ. ඕකේ ගයිස්, අපි නිදා ගන්න යනවා. මොකද තව හරියටම පැය 3කින් අපි යන්න පිටත් වෙන්න ඕනේ පිරමිඩ්ස් බලන්න.
පහුවෙනිදා උදේ 7 වෙද්දී හෝටලේ ඉඳන් අපි ගීසා ප්‍රදේශයට යන්න පිටත් වුණා. වෑන් එකේ එළිය බලාගෙන යන ගමන් මට ඇත්තටම හිතුනේ කායිරෝ මං අවුරුදු 10කට කලින් දැක්ක විදිහමයි කියලා. දූවිල්ලෙන් වැහිච්ච සෙනග ට්‍රැෆික් එකෙන් පිරිච්ච මකන්න බැරි අතීතයකට මුසු වෙන්න බලන එහෙම් මෙහෙන් ඉලිප්පෙන නූතන යුගයක්. හැබැයි එක දෙයක් විශ්වාසයි. ඒ තමයි කායිරෝ 100% අව්‍යාජයි. එක්ක ඔයා කායිරෝ වලට ආදරය කරනවා, එහෙමත් නැත්නම් ලෝකේ වට පේන්නම් බැරි නගරවලින් එකක් වෙනවා. ගීසා පිරමීඩ කොච්චර උසද කිව්වොත් පිරමීඩ අපිට පෙන්눔 කරන්න ගත්තේ ගීසා වලට කිලෝමීටර් ගානකට කලින්. ඈතින් කොහොම දැක්කත් අපි පිරමීඩ ආශ්‍රිතයට ඇතුල් වෙද්දී අපිට දැක ගන්න තිබුණ දර්ශනයට අපි කවුරුත්ම සූදානම් වෙලා හිටියේ නැහැ. ඉතින් අපි අපේ ගමන පටන් ගත්තේ පිරමීඩ භූමියට ඇතුල් වෙන හැමෝමව පිළිගන්න ඉන්න ස්ෆින්ක්ස්ගෙන්. මිනිස්සෙක්ගේ මුහුණුවර තියෙන සිංහයෙක්. හරියටම කිව්වොත් ෆාරෝ කෙනෙක්ගේ මුහුණුවර රාදෙවියන් හෙවත් ඊරු දෙවියන්ගේ කඳට යා කරපු හරි අමුතු ආකෘතියක්. ඉහළින් තියෙන පිරමීඩ එක ගත්තම මේ ආකෘතිය නෙරලා තියෙන්නේ ගීසා කන්දෙම කොටසකින්. මීටර් 73ක් දිග, මීටර් 2ක් උස නැගෙනහිර දිශාවට මූණලා තමයි මේ අමුතු ක්‍රියේචර් එක නිර්මාණය කරලා තියෙන්නේ. හරියටම අවුරුදු 4500කට කලින් ඉජිප්ෂන් 4th dynasty එකේ කේෆ්‍රොන්ගේ රාජ්‍යයේ මුළු ගීසා නෙක්‍රොපොලිස් එකම ආරක්ෂා කරන සංකේතය හැටියට. ඉතින් මේක තමයි අපි හැමෝම දන්න ඔෆිෂල් තියරි එක. ඉතින් ඔන්න මෙන්න මෙතනින්දම්ම තමයි මේ ඔෆිෂල් වර්ෂන් එක ගැන ප්‍රශ්න ඇති වෙන්නේ. සමහර පුරාවිද්‍යාඥයින් මේ ගල සම්බන්ධව කර පරීක්ෂණ අනුව මේ නිර්මාණයෙන් නෙරලා තියෙන කාලවකවානුව මීට වඩා ගොඩක් පැරණි. ඒක නිගමනය කරලා තියෙන්නේ කාලයත් එක්ක වතුරෙන් මේ ගල මැදිලා තියෙනවයි කියලා ඔප්පු වෙච්ච නිසා. ඉතින් මේක වෙන්න පුළුවන් එකම කාලවකවානුව සහරා ප්‍රදේශය සහරා කාන්තාරය බවට පත්වෙන්න කලින් අවුරුදු 7000කට 10000කට කලින්. ඉතින් මේ ඔෆිෂල් තියරි එක පැහැදිලි කරන්නේ නැති තවත් කරුණක් තමයි ඇයි මේ ආකෘතියේ මුහුණ කඳට වැඩිය මෙච්චර පුංචි කියන එක. සමහර රිසර්චර්ස්ලට අනුව මේ ආකෘතියට ෆාරෝ කෙනෙක්ගේ මුහුණ මෙහෙම අඹලා තියෙන්නේ පසු කාලීනව කියලා. එතකොට ඉබේම ගොඩනගෙන ප්‍රශ්නේ තමයි ඔරිජිනලි ස්ෆින්ක්ස් මොන වගේද කියන එක. ඒ වගේම තමයි 90 දශකයේ ground penetrating radars උපයෝගී කරගෙන සිදු කරලා තියෙන පරීක්ෂණ අනුව ස්ෆින්ක්ස්ගේ පොළව යට ගැඹුරට ලොකු හිස් කාමර පෙන්눔 කරලා තියෙනවා. ඉතින් මේ අවට තියරිස් ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. Unfortunately අදටත් ස්ෆින්ක්ස්ව අපිට නරඹන්න අවසර තියෙන්නේ මතු පිටින් විතරයි. ෆයිනලි ඔන්න අපි පුලපුලා බලන් හිටපු මොහොත උදා වුණා. අපේ පිරමීඩ ගවේෂණය පටන් ගත්තා. ඉස්සල්ලාම අපි අඩිය තිබ්බේ කූෆු එහෙම නැත්නම් කියොප්ස්ගේ පිරමීඩේ ඉස්සරහට. මේ පිරමීඩ අතර තියෙන ලොකුම පිරමීඩය. පිරමීඩයේ කොන් හතර දිශාවන් හතරට තිත්තටම පෙළගස්සලා නිර්මාණය කරලා තියෙනවයි කියලා කියන්නේ අවුරුදු 4500කට කලින්. මීටර් 146ක් උස, මීටර් 230ක් පළල, හෙක්ටර්ස් 5ක ඒරියා එකක් තියෙන එළියෙන් පේන එක ගලක් ටොන් 2.5ක් බරයි. පිරමීඩය ඇතුලෙන් තනලා තියෙන ග්‍රැනයිට් ගලක්
ටොන් 70ක් කිට්ටු කරනවා. පුදුම හිතන අනිත් කාරණාව තමයි මේ ගල් ඇවිල්ලා මේ ප්‍රදේශයට ආවේනික ගල් නෙමේ. මේ ගල් ගෙනාවයි කියලා නිගමනය කරන්නේ අස්වාන් කියලා ප්‍රදේශයකින්. මීට කිලෝමීටර් 800කට වඩා දුරකින්. ඔරිජිනලි මේ ලේයර්ස් දෙකට අමතරව පිටතින් සුදු හුණු වලින් අවසාන ලේයර් එකක් තිබිලා තියෙනවා. ඒ වගේම පිරමීඩ කිලෝමීටර් ගානකට ඈතට දිස් වෙන්න මේ වගේ රත්තරන් වලින් පිරමීඩ තුඩ ආවරණය කරලා තියෙනවා. සොහොන් කුටියක් කියලා හිතද්දි පිස්සු හැදෙනවා. මාන්නකෝ. පිරමිඩ්ස් කියන්නේ තනිකර සොහොන්. ඉස්සර ඊජිප්ට් රජතුමාන්ලගේ සොහොන්. එක්තරා කාලයක විතරයි මේ විදිහට සොහොන් හදලා තියෙන්නේ. හරියටම කිව්වොත් 4 වෙනි ඩයිනස්ටි එකේ මේ පිරමිඩ්ස් අතර ලොකුම පිරමිඩ් එක තමයි මේ තියෙන්නේ. නමුත් ක්ලියොප්ගේ දේහය මේක ඇතුලේ හම්බ වෙලා නැහැ. පිරමිඩ් එක ඇතුලේ තියෙන තනිකර පුංචි එක කාමර. ඒකට ඇතුල් වෙන්න හරිම පුංචි ඉඩක් තමයි තියෙන්නේ. ඔළුව නමාගෙන තමයි ඇතුල් වෙන්න ඕනේ. උඩ මුකුත් හම්බ වෙලා නැහැ. මේ ඩයිනස්ටි එකේ තිබිලා තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඊජිප්ට් රජතුමෙක්ව වලලන්න ගත්තාම එයත් එක්ක දානවා එයාට අදාළ වෙන එක පූජාවට තියෙන දේවල්, වටිනා කියන දේවල්. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට මේවා හොරකම් කරන්න වෙනම කොට්ටාසයක් ඉදලා තියෙනවා. ඉතින් මේගොල්ලෝ විශ්වාස කරන්නේ ක්ලියොප්ගේ දේහය අපිට නැති වෙලා තියෙන්නේ. මමිෆයි කරලා දැම්මත් කොල්ලකරුවන් ඇවිල්ලා එයාට අයිති වෙන හැම දෙයක්මත් එයාගේ දේහයත් අරගෙන යන්න ඇති කියන එක හින්දා. අවුරුදු 25කින් මෙච්චර ලොකු නිර්මාණයක් නිමා කරන්න පුළුවන්ද? තමන්ගේ මුළු ජීවිතේම 3න් එකක් පරලොවට යන්න සොහොනක් නිර්මාණය කරන්න තරම් මරණය ජීවිතයට වැඩිය වැදගත් වෙලාද? මේ ප්‍රශ්නට හරි උත්තරයක් දෙන්න නම් ඊජිප්තු ශිෂ්ටාචාරයේ මරණයට රජතුමන්ට දෙවිවරුන්ට පරලොවට දුන්න අර්ථය තේරුම් ගන්න ඕනේ. Okay, stick with me. ෆාරෝ කියන්නේ ඊජිප්තුවේ රජතුමන්ට. හැබැයි ancient Egyptiansලට රජතුමන් ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි. ඔවුන්ට රජතුමන් ඇවිල්ලා මෙලොවත් පරලොවත් යා කරන මිහිපිට දෙවි කෙනෙක්. හැම ෆෑරෝ කෙනෙක්ම හැඳින්වෙන්නේ රා දෙවියන්ගේ දරුවෙක් හැටියට. ජීවමානව රජතුමන් රජ කරනකන් රා දෙවියන් උකුස්සෙක්ගේ හැඩරුව තියෙන හෝරුස් දෙවිතුමාගේ බලතල මෙලොව ඔහුගේ කැමැත්ත නියෝජනය කරන්නෙක්. ඔවුන්ගේ විශ්වාසය අනුව ෆෑරෝ මිය ගියාට පස්සේ ඔහු ඔසීරිස් කියන මරණයේ අධිපති දෙවියන් බවට පත්වෙනවා. පිරමීඩ ඇවිල්ලා එතකොට ෆෑරෝගේ අමරණීය භාවය සහතික කරන ස්ථානයක් හැටියට තමයි හැඳින්වෙන්නේ. ඔවුන් විශ්වාස කරා හැම මිනිස්සෙක්ටම කා සහ බා කියලා දෙයක් තියෙනවයි කියලා. කා කියන්නේ අපේ ස්පිරිචුවල් එනර්ජි. බා කියන්නේ සෝල් එහෙමත් නැත්නම් පර්සනැලිටි. මේ දැක්මට අනුව අපි මිය ගියාම බා අපේ ශරීරයෙන් පිට වෙලා සැරිසරන්න ගන්නවලු. ඒ යලිත් කා සමග එකතු වෙන්න පරිමාර්ථයෙන්. කා හැබැයි ශරීරයේ ගබඩා වෙච්ච ශක්තියක්. ඉතින් ඔවුන් විශ්වාස කරනවා කා සමග බා එකතු වුණොත් පමණයි මිය ගිය කෙනාට පරලොවේ සැනසීමක් ලැබෙන්නේ කියලා. ඉතින් මේ ශරීරයෙන් එපිට සැරිසරන බා කා සමග එකතු වෙන්න නම් මියගිය කෙනාගේ ශරීරය හඳුනා ගන්න ඕනෙලු. මියගිය කෙනාගේ දේහය ආවේනික විදිහකට තැන්පත් කරලා තියෙන්න ඕනෙලු. ඉතින් මියගිය අයව මමීකරණය කරන්න පළවෙනි හේතුව වෙන්නේ මෙන්න මේකයි. ඉතින් ඔවුන්ගේ විශ්වාසය අනුව පිරමීඩ හැඩේ ඇවිල්ලා කිරු කිරණ වලට සාපේක්ෂ හැඩයක් පුළුවන් තරම් උසට නිර්මාණය කරලා තියෙන්නේ අහසට කිට්ටු වෙන්න. රා දෙවියන්ට කිට්ටු වෙන්න. පරලොවට කිට්ටු වෙන්න. ගීසා පිරමීඩ ඇවිල්ලා ඉස්සලාම නිර්මාණය කරපු පිරමීඩ නෙමෙයි. ෆෑරෝ කෙනෙක්ගේ සොහොනක් පිරමීඩ හැඩයකට නිර්මාණය කරන්න පටන් අරන් තියෙනවා කියන්නේ ancient Egyptians ලගේ 3rd dynasty එකේ ජොසෙෆ් ෆෑරෝගේ කාලවකවානුවේ. ඒ කියන්නේ අවුරුදු 4700කට කලින්.
ඉතින් අපි ගීසවලට සමුදීලා ඊළඟට බලන්න ගියේ අන්න ඒ පළවෙනියටම තැනුවයි කියන ගීසා ඉඳන් කිලෝමීටර් 30ක දුරින් තියෙන සකාරා අඩවියේ තියෙන පිරමීඩ. සකාරා සොහොන් බිමක් විදිහට පාවිච්චි කරනවා පළවෙනි ඩයිනස්ටි එකේ ඉඳලා රෝමන් කාලය වෙනකම්ම. ඉතින් මේ ජොසේ ෆෑරෝගේ පඩිපෙල් පිරමීඩය තමයි පිරමීඩය තැනීමේ පළවෙනි උත්සාහය. මේ ටෙක්නික් එක උපයෝගී කරගෙන ඒක වැඩි දියුණු කරලා තමයි ගීසා පිරමීඩ නිර්මාණය කරා කියන්නේ. තර්ඩ් ඩයිනස්ටි එකේ තවත් හරිම ආවේනික ලක්ෂණයක් තමයි පිරමීඩයේ අසල කළුවර කාමරයක් ඇතුලේ මියගිය ෆෑරෝගේ ස්ටැචු එකක් නිදන් කරලා එළිය පැත්තට තියෙන බිත්තියේ හිල් දෙකක් නිර්මාණය කරන එක. ඔවුන්ගේ විශ්වාසය අනුව මියගිය ෆෑරෝගේ ශරීරය ඇතුලේ ගබඩා වෙලා තියෙන කා එහෙමත් නැත්නම් සෝල් එකට එළිය බලන්න පුළුවන් වෙන්න. ඊළඟට අපි බලන්න ගියේ 6 වෙනි ඩයිනස්ටි එකේ හැදුන ටීටිගේ පිරමීඩය. අද වෙනකොට ටීටිගේ පිරමීඩය එළියෙන් පස් ගොඩක් වුණාට ඇතුළට ගියාම දකින්න ලැබෙන දර්ශනය මට වචන නැති කරා. අපි බලන්න ගියපු පිරමීඩ අතර මේ පිරමීඩය තමයි මට නම් ඉන්ට්‍රෙස්ටිම පිරමීඩය. පිරමීඩයේ බිත්ති 4ෙම හයිරොග්ලිෆ් වලින් පිරමිඩ් ටෙක්ස්ට් හෙවත් ෆෑරෝට එහා ලෝකෙට ඇතුල් වෙන්න උදව් කරන්න මන්ත්‍ර සහ ගාථා ලියලා තිබ්බා. මෙච්චර වෙලා මම ඔයාලත් එක්ක බෙදාගත්තේ ඊජිප්තුවේ පුරාවිද්‍යාඥයින්ගේ ඔෆිෂල් තියරි එක. හැබැයි මේ වර්ෂන් එකේ එකිනෙකට යා නොවන තැන් ගොඩක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ගොඩනැගෙන පළවෙනි ඩවුට් එක තමයි ඇයි මේ 3rd ඩයිනස්ටි එක වෙනකනුත් ආයමත් 5th ඩයිනස්ටි එකේ ඉඳලා ඉස්සරහටත් ෆෑරෝන්ගේ සොහොන් නිදන් කරපු තැන්වල රජතුමාන්ගේ ජීවිත කතාව, ඔහු වෙනුවෙන් කියපු ගාථා, ඩෙකොරේෂන්ස් මේ හැම ඉන්ෆර්මේෂන් එකක්ම හයිරොග්ලිෆ් වලින් ලියලා තිබිලා 4th ඩයිනස්ටි එකේ හැදුව සොහොන් වල විතරක් මේ කිසිම දෙයක් නැත්තේ. නිකන් ලොකු හිස් කාමර විතරක් තියෙන්නේ. ඇයි? ජීවිතේ එදිනෙදා වෙන හැමදේම ගල්වල ඇඳ ඊජිප්ෂන්ස්ලා මේ පිරමීඩ නිර්මාණය ගැන කිසිම සාක්ෂියක් ඉතුරු කරලා නැත්තේ. කොහොමද ප්‍රැක්ටිකලි හරිහමන් තාක්ෂණයක් නැතුව මිලිමීටර් ගානටම තරු ග්‍රහලෝක එක්ක මේ පිරමීඩ පෙළ ගැස්සුවේ? යකඩ සොයාගත්තේ නැති යුගයක පිත්තල බඩු වලින් ග්‍රැනයිට් ගල් කපලා තියෙන්නේ. කොහොමද මේ ටොන් 70ක් බරයි කියන ගල් කිලෝමීටර් 1000ක් දුරින් අරන් ඇවිත් මීටර් 48ක උඩකට එසෙව්වේ? ඉතින් ඉන්ඩිපෙන්ඩන්ට් රිසර්චර්ස් ලගේ පරීක්ෂණ අනුව ඔවුන් නිගමනය කරන එක මත තියෙනවා. ඒ අතර ප්‍රධානම තියරිස් තමයි පිරමීඩ නිර්මාණය කරේ ඒන්ෂන්ට් ඊජිප්ෂන්ස්ලා නෙමෙයි කියන එක. මේ කොට්ටාසි විශ්වාස කරන්නේ අවුරුදු 10,000කට කලින් ජීවත් වෙච්ච ඇට්ලැන්ටිස් එමත් නැත්නම් ලෙමූරියා වගේ highly advanced ශිෂ්ටාචාරයක් විසින් මේ ආකෘති නිර්මාණ කර බව. තවත් කොට්ටාසයක මතය තමයි supernatural එමත් නැත්නම් ඒ කාලේ ජීවත් වුණා කියන යෝධයන්ගේ ශක්තිය උපයෝගී කරගෙන ඒ කාලේ ජීවත් වුණ මිනිස්සු මේ නිර්මාණය කරයි කියන එක. තවත් එක මතයක් තමයි පිටසක්වල ජීවීන් විසින් උසස් තාක්ෂණය උපයෝගී කරගෙන මේ නිර්මාණය කරයි කියන එක. මේ හැම චින්තනයක්ම එකඟ වෙන එක පොයින්ට් එකක් තමයි පිරමීඩ ඇවිල්ලා එනර්ජි ගබඩා කරන විශාල පවර් බැංක් කියන එක. විදුලිය නිපදවන Wi-Fi සංඥා පතුරවන උපකරණ ජාලයක් කියන එක. ඒ අයට අනුව පිරමීඩ ඇවිල්ලා එනර්ජටික් පෝටල්ස් විශ්ව ශක්තිය සමග ආත්ම ශක්තිය සම්බන්ධ කරලා තමන්ගේ විඥාන ශක්තිය ප්‍රගුණ කරන උපකරණ කියන එක. සමහර විට ඇත්ත මොකක්ද කියන එක නිශ්චිතව ඔයයි මමයි ජීවතුන් අතර ඉන්නකල් දැනගන්න වෙන එකක් නැති වෙයි. සමහර විට ඇත්ත මොකක්ද කියලා කොට්ටාසයක් දැනටත් නිශ්චිතව දන්නවා ඇති. නමුත් ඒ ඇත්ත පිළිගන්නවා කියන්නේ මේ ලෝකේ අපි හැමෝම අද වෙනතුරු ඇත්ත කියලා දන්න අපේ ඉතිහාස කතාව පට්ටපල් බොරුවක් කියලා පිළිගන්න වෙනවා කියන එක. මුළු මානව ශිෂ්ටාචාරයම මුලින් ඉඳන් ආයමත් ලියන්න වෙනවයි කියන එක වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි සූදානම්ද? ඇත්ත මොකක් වුණත් එක දෙයක් සහතිකයි. ඒ තමයි ඊජිප්තු කියන්නේ නිකන් රටක් නෙමෙයි කියන එක. මේ පිරමීඩ භූමිය
එලොවයි මෙලොවයි යා කරන මහා අමුතු එනර්ජි එකක් තියෙන අද්භූත භූමියක් කියන එක.